ඉතින් මේ තියෙන්නේ වලගම්බා රජ සමයේ අනුරාධපුරයේ මුල්ලුගේ ඉදි කරපු හැකරලෙන කියන ඓතිහාසික ස්ථානය. මාලිගා තැන්න රජමහා විහාරය තමයි මේ ස්ථානය තියෙන්නේ. ඉතින් ඔයාලට ආව බලා ගන්න පුළුවන්. වලගම්බා රජුරුවන්ගේ කාලේ පංච ද්‍රවිඩයින් ලංකාව ආක්‍රමණය කරලා අවුරුදු 14ක් රට පාලනය කරන වෙලේ ඉතින් අර මේ ද්‍රවිඩයින් විසින් කුමන්ත්‍රණය කළා වැව් අමුණු විනාශ කරලා මේ අර බැමිණිතියා සෑය ආපු වෙලේ ඉතින් බැමිණිතියා සෑයෙන් සෑහෙන මිනිස්සු දුක් විඳින එක නවත්තන්න වර්ෂාව නැවත ඇති කරන්න සහ මේ යුද්ධය පරාජය කරන්න මේ ඉන්දියාවෙන් බමුණු ගෙන්නලා මන්ත්‍ර ජප කරපු ස්ථානය තමයි මේ හැකරෙන කියලා කියන්නේ. ඉතින් අපි යමු මේ බලන්න ඔයාලට පේනවා ඉතින් මේ සුවිශාල කළුගල් උළුවස්ස ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මේ දොර උළුවස්ස ලොක් වෙන තැනත් ඔයාලට බලන්න පුළුවන් මේ උළුවස්ස. මේ කියන්නේ මේ පළවෙනි කළුගල් කුට්ටි දෙක හදලා දැන් මේ මෙතන මේ ගබඩා කරලා ගබඩාවක් විදිහට පාවිච්චි කරන්න මේක ඓතිහාසික ස්ථානයක් පුරාවිද්‍යාවකින් අනිවාර්යෙන් මේක මේ සංරක්ෂණය කළ යුතු තැනක්. මම මේ පුරාවිද්‍යාවක ඇසරෙන්නත් එක මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. මේ දැන් ගරා වැටලා තියෙන්නේ. මේ ඉතින් මේ කළුගල් උළුවස්ස මේ පළවෙනි මේ කළුගල් කුට්ටි දෙක තියලා දොර තියලා සම්පූර්ණයි කවදාවත් දොර ගලවන්න බැරි වෙන්න තමයි මේ උඩ කළුගල් කුට්ටියේ මේ මෙතන සිදුරු ඔයාලා බලා ගන්න පුළුවන් මේ සිදුරට තමයි දොර සෙට් වෙන්නේ. මේ පේනවද මේ? එතකොට මේ කළුගල් කුට්ටිය මේ තියෙන විශාල සුවිශාල කළුගල් කුට්ටිය තිබ්බට පස්සේ ආයි මුකාටවත් දොර කඩන්න බෑ. ඉතින් හිතා ගන්න පුළුවන් අපේ රජ කාලේ තියෙන මේ නිර්මාණ ගැන. ඉතින් වලගම්බා රජ සමයේ මේ හැකරලෙන් හදලා තියෙන්නේ පංච ද්‍රවිඩයින්ව පරද්දන්න මන්ත්‍ර ජප කරන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ කළු විශාල සුවිශාල කළුගල් කුට්ටිය. මෙතන ඉඳලා තමයි මේ මන්ත්‍ර ජප කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් ආලෝක ධාරා සෑහෙන්න විහිදිලා තියෙනවා. මේ මන්ත්‍ර ජප කරලා අන්තිමට ඒක සාර්ථක වෙච්ච වෙලේ. ඒක ඇත්තටම මේක ඉතිහාස කතන්දරයේ කිව්වොත් එහෙම 100 කියලා ග්‍රාමීය බමුණෙක් ඉඳලා තියෙනවා වලගම්බා රජුරවන්ට විරුද්ධව කැරලි ගහපු. ඉතින් අපේ ජාතියේ කොහොමත් ඉන්නවනේ අර ගුණවකු තමන්ගේම ජාතියට විරුද්ධව මේ නැගී සිටින ජාතිය. ඉතින් මේ 100 කියන බමුණා වලගම්බා රජුරුවන්ගේ රාජ්‍යත්වයේ මංකොල්ල කන්න මේ කැරලි ගහපු වෙලේ ඉතින් වලගම්බා රජුරුව කියලා තියෙනවා ඉස්සෙල්ලා ඔයාට රජකම මේ රටේ පාලනය අවශ්‍ය නම් ඉස්සෙල්ලා පංචද්‍රවිඩයෙන් එක යුද්ධයට ගිහිල්ලා එයාලා පරාද කරලා එන්න මම ඔබට රාජ්‍ය දෙන්නම් කියලා මේ වලගම්බා රජුරුව කියලා තියෙනවා. ඉතින් මේ 100 කියන බමුණා මේ පංචද්‍රවිඩයෙන් එක යුද්ධයට ගිහිල්ලා මේ යුද්ධය ජය ගන්න බැරි වෙනවා. ජය ගන්න බැරි වෙලා යුද්ධේ පරාද වෙලා 100 බමුණා මොකද කරන්නේ? 100 බමුණා කියන්නේ මහා කපටික අයිරාටික මිනිස්සෙක්. ඉතින් ඒ බමුණා පංචද්‍රවිඩයෙන් එක එකතු වෙලා වලගම්බා රජුරවන්ට විරුද්ධව යුද්ධ කරන්න වලගම්බා රජුරවන්ට විරුද්ධව තියෙන යුද්ධ උපක්‍රම සහ මේ රටේ විස්තර පිළිබඳව පංචද්‍රවිඩයෙන්ට ලබා දෙනවා 100 බමුණා පංචද්‍රවිඩයෙන් එක එකතු වෙනවා. ඉතින් මේ 100 බමුණා තමයි කියන්නේ මේ උපක්‍රමශීලීව මේ සිංහලයව කොහොමද පරද්දන්නේ? මේ කියන්නේ මහා කළු සිංහලයා කියලා කියන්නේ අපේ මේ වලගම්බා රජුරවන්ට. ඉතින් මහා කළු සිංහලයව පරද්දන්න තියෙන උපක්‍රමය සියල්ල 100 බමුණා පංචද්‍රවිඩයෙන්ට ලබා දෙනවා. ඊට පස්සේ තමයි පංචද්‍රවිඩයෙන් මේ මහා කළු සිංහලයව පරද්දන්න නම් සිංහලයාගේ කෑම බීම නැති කරන්න ඕන. මොකද මේ මහා පොළොවේ කෑම බීම වතුර තියෙනකන් මේ මහා කළු සිංහලයව පරද්දන්න බෑ. සිංහල මිනිස්සු යුද්ධ කරනවා කියලා කරන්නේ වැව් අමුණු එතකොට වගාවන් සියල්ල විනාශ කරලා දාන එක තමයි පංචද්‍රවිඩයෙන් කරන්නේ. ඉතින් ඒ නිසා ඒකට මේ මහා පොළොවට දරා ගන්න බැරුව බැමිණි තියා සෑයක් ඒ කියන්නේ එක දිගට නියගයක් එනවා. ඉතින් දෙවි දේවතාවුන් වහන්සේලාට ඒක උහුල ගන්න බැරුව ඉතින් අර මන්ත්‍ර කරුවෝ ධම්මලා ඒක ඒ සාප කරන ක්‍රම පාවිච්චි කරලා මේ මන්ත්‍ර වලිනුත් කරනවා සෑහෙන්න මේ වැස්ස වර්ෂාව නවත්තන්නේ මේ සිංහලයව අඩමන කරන්න. යුද්ධ කරන එක නවත්තන්න ඕන නිසා. ඉතින් ඒ සිදුවීමට මේ 100 කියන බමුණා මුල් වෙච්ච නිසා තමයි බැමිණිතියා සෑය කියලා ඒ නියගයට නම් තියලා තියෙනවා. අවුරුදු 14ක් පුරාවට තිබ්බ ඒ නියගයට බැමිණිතියා සෑය කියලා නම යදිලා තියෙන්නේ. ඉතින් මේ 100 කියන බමුණා කැරලි ගහලා 100 කියන බමුණා මේකේ තියෙන උපක්‍රම වලින් පංචද්‍රවිඩයෙන් එකතු වෙලා කරපු නිසා තමයි ඒකට බැමිණිතියා සෑය කියලා නම යොදලා තියෙන්නේ. ඉතින් අන්තිමට අවුරුදු 14ක් මේ පංචද්‍රවිඩයෙන් ලංකාව ආක්‍රමණය කරලා රට පාලනය කරනවා. ඉතින් වලගම්බා රජුරෝ බන්සල් වල රජමහා විහාරවල මේ රජමහා විහාරයෙන් විහාරයට සැඟ වෙලා ඉඳලා මහා සංඝරත්නයේ අනුග්‍රහය ඇතුව මේ ඉඳලා තමයි මේ වලගම්බා රජු තීරණය කරන්නේ මේක මේ විදිහට කරලා හරියන්නේ නැහැ. මොවුන්ව පරද්දන්න ඉන්දියාවෙන්ම බමුණු ගෙන්නන්න ඕන මොවුන්ට විරුද්ධව මන්ත්‍ර ජප කරන්න කියලා රහසිගතව සංවිධානය වෙලා ඉන්දියාවෙන් බමුණු මන්ත්‍ර ජප කරන බ්‍රාහ්මණින්ව ගෙන්නලා මේක මේ සුවිශේෂී
වාස්තු විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරලා ඉවර වෙලා මේ ස්ථානයේ ගොඩනගලා තියෙන මේ ඔයාලට පේන ඇති මේ බිත්තියක පළල මීටරයක් පළලයි. හිතා ගන්න පුළුවන්ද මේකේ මේ සුවිශාල ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේක මේ සෑහෙන්න මේ නටබුම් බවට දැන් මේ මෙතන හිටගත්තට පස්සේ මට වඩා පළලයි මේ ඔයාලට පේනවනේ කළු ගල්ලු වල පස්සේ හිතා ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ අධි ආරක්ෂිත විදියට මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ අද කාලේ හැටියට මේකට මේ RPG එකක් ගැහුවොත් විනාශ කරන්න බැරි තරම් කළු ගලෙන් තමයි මේක සම්පූර්ණ නිර්මාණය කරලා තියෙන්නේ. මේ බිත්ති මීටරයක් පළලයි. තනි කළු ගල් තියලා සුවිශේෂී මැටි ද්‍රාවණයක දැන් හිතා ගන්නකො දැන් අවුරුදු මේ 1000 ගානක් පරණයි තාම මේ මැට්ට කපරාදුව මෙහෙම තියෙනවා කියන්නේ. ඉතින් අපි ස්වාමීන් වහන්සේ මේ මම කියන්නේ මම ස්වාමීන් වහන්සේගේ මේ වීඩියෝ කරන්න කලින් සෑහෙන විස්තර ටිකක් ලබා ගත්තා. ඔයාලට පේනවා ඇති මේ බිත්ති වල මේ නිකන් අර වැලි ගල් වගේ කළු ගල් කුඩු ගල් හදපු මේ බදාමයකින් මේක කපරාදු කරලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පොඩි කාලේ මේවා චිත්‍ර තිබිලා තියෙනවා. ඉතින් පුරා විද්‍යාවකින් මේවා සංරක්ෂණය කරලා නැති නිසා අද මේ වෙනකොට ඒවා සියල්ල කරා වැටිලා. ඉතින් මේක දෙවොලක් දේවාලයක් මන්ත්‍ර ජප කරන්න හදපු මේ වලට පේන ඇති මේ කළුගල් පඩිය. දැන් මේ විනාශ වෙලා මෙතන මේක මේ ගබඩාවක් විදිහට පාවිච්චි කරගෙන දැන් මෙතන මේ තීන්ත වගේක් වෙట్లా මේක ඇවිල්ලා මේ තනි කළුගල් කුට්ටියකින් හදපු මේ මෙතන තමයි මේ මන්ත්‍ර ජප කරලා අවසානයේ මේ මන්ත්‍ර ජප කිරීම සාර්ථක වුණාට පස්සේ මෙතනින් ආලෝක ධාරා විහිදුණා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඉන්දියාවෙන් මන්ත්‍ර කියන වැස්ස වස්සන්න සහ මේ පංච ද්‍රවිඩයින්ව පරද්දන්න. මොකද මේ පංච ද්‍රවිඩයිනුත් මන්ත්‍ර ජප කරලා අපේ ලංකාව වඩපන කරන්න ඒගොල්ලන්ගෙත් ඒ කියන්නේ සාප කරන ක්‍රම ඒ කියන්නේ මේ අධිහුණියම් කියලා කියන්නේ. ඒ දේවල්. මොකද අපේ මේ වලගම්බා රජුරෝ කියලා කියන්නේ මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් සෑහෙන්න වැඩගත් කෙනෙක්. මොකද අර අනුරාධපුර යුගයේ ඉන්නකොට මාලිගාවෙන් පලා යනකොට අර ගිරිනිගණ්ඨයා මහකලුණු සිංහලයා පැනලා යනවා කියලා අපහාස කරපු වෙලේ ඒක වලගම්බා රජුරවන්ට හොඳටම තදින් හිතට වැදිලා තියෙනවා. මහකලු සිංහලයා පලා යනවා කියලා අපහාස කරපු එක. ඉතින් ඒ නිසා ඒ රජමහා විහාරවල සැඟවිලා ඉන්න කාලේ මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍ර කියන මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් ගැන සෑහෙන්න ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා මේ වලගම්බා රජුරු. ඉතින් ඒවෙන් සෑහෙන්න වැඩ කරලා තිනවා. මම පත්තති පොළොව යටින් එකේ විහාරයෙන් තව විහාරයකට යන්න හිතා ගන්න බැරි විදිහට බහිර කොට්ටාසත් යොදාගෙන සෑහෙන්න හිතා ගන්න බැරි විද්‍යාවන් පාවිච්චි කරලා සෑහෙන්න වැඩ කරපු කෙනෙක් තමයි ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. ලංකාව කිහිප වතාවක්ම එක්සේසත් කරපු රජ කෙනෙක් වලගම්බා රජුරු කියලා කියන්නේ. ඉතින් මාලිගාතැන්න කියලා කියන්නේ මේ බස්නාහිර පළාතේ මලගම්බා රජුරුවන්ගේ තියෙන මූලස්ථානේ. දළදා වහන්සේ දෙවතාවක්ම වඩම්මවල ආරක්ෂා කරපු තැනක් මේ මාලිගාතැන්න කියන්නේ සුවිශේෂී මෙත්තාසව කියන මහරහතන් වහන්සේ රහත් වෙච්ච ස්ථානේ. ඉතින් මේ හැකරලෙන කියලා කියන්නේ යంత్ర ඒ කියන්නේ මේ මන්ත්‍ර ජප කරන්න පාවිච්චි කරපු මේ ස්ථානයේ ඉඳලා තමයි ඉන්දියාවෙන් ගෙන්නපු බමුණෝ මේ මන්ත්‍ර ජප කිරීම කරලා අවසානයේ මෙතනින් ආලෝක ධාරා විහිදිලා තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ ගැන මම දැනුවත් කරන්න හේතුව අපේකම අපේ හෙළ හැඟීම අපේ මේ රාජකීයත්වය අපේ මේ ප්‍රෞಢත්වය අපේ ඉතිහාසය ගැන ඔයාලගේ හදවතේ අපේකම කියන එක ඇති කරන්න ඔයාලගේ මොටිවේෂන් එකට. මොකද මේ දැන් මේ වර්තමානයේ වෙනකොට මේ තියෙන තරුණ පිරිසට මේ ගැන කිසිම උද්දීපනයක් නැහැ. මේක මේ ලේවලම තියෙන්න ඕන හැඟීමක්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම මේක ගේන්න හිතුවෙත් ඒ ගැන හිතලා සහ ඔයාලගේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න උනත් කියලා හිතමු නිසා තමයි මම මේ වීඩියෝ එකෙන් මේ ගැන ඔයාලත් එක්ක මේ හැකරලෙන ගැන වලගම්බා රාජ සමයේ මේ අනුරාධපුර මුල් යුගයේ තව දෙයක් මම ඔයාලට මේක සඳහන් කරන්න ඕන. මේ කළුගල් උළුවස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ සියුම් කැටයන් පේනවද? මේක ඇහිලා හරිම බොහොම සියුම්. මේ අනුරාධපුර යුගයේ මුල් යුගයේ කරපු කළුගල් මේ නිර්මාණවල ඔයාලට බලා ගන්න පුළුවන් ඉතා සියුම් කැටයන් තියෙන්නේ. හිතා ගන්න ඔය තාමත් මේවා මේ වර්ෂාවෙන් තෙමෙන්න තිබිලා මේවා මේ විදියට ඉතුරු වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඇත්තටම ඔයාලට අලුත් දෙයක් දැනගන්නට පුළුවන් වුණා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් අපේ SL Multitasks YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ subscribe එක අනිවාර්යෙන් අපේ ඉදිරි වැඩ කටයුතු වලට සෑහෙන්න වැදගත් වෙනවා. ඉතින් මේ ඔයාලගේ යාළුවන්ටත් අලුත් දෙයක් දැන ගැනීමට ඔයාලගේ යාළුවන්ගේ අතර මේ වීඩියෝ එක share කරන්න කියලාත් ඉල්ලන ගමන් මේ වීඩියෝ එක like කරන්න කියලාත් මතක් කරන ගමන් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා.